Experience beauty at its best at Beauty and Nail Spa. Step into our state-of-the-art facility where skilled nail technicians provide flawless nail extensions. Beauty and Nail Spa, where elegance meets perfection. Auto Mirage Grand One. අයිබෝන් සුබ දවසක් අදත් අපි සූදානම් කතා කරන්න hair ගැන beauty ගැන නැත්නම් health ගැන fitness ගැන මේ සියලුම දේවල් ගැන කතා කරන්න සූදානම් අදත් අපි topic එකක් select කරගෙන ඉන්නවා ඕගොල්ලෝ වැදගත් වෙන topic එකක් කියලා විශ්වාස කරනවා සහ අපිට ලබා දෙන ප්‍රතිචාර වලට බොහොමත්ම ස්තුතියි ඒකෙන්ද හැමෝටම කියන්න තියෙන්නේ subscribe කරලා bell button එක click කරලා තියාගන්න. එතකොට මේ වගේම වැදගත් topics ගැන ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි අපි channel එක හරහා. අද අපි කතා කරන්නේ පහුගිය දවස් ටිකේම අපි කතා කරා මේ ෆිට්නස් පැත්තට හෙල්ත් පැත්තට බරව ඒකින්ද මේ හුඟක් මම දන්නවා hair පැත්ත ගැන හිතන කට්ටිය අපේ channel එකේ ඉන්නවා කියන එක ඒ හින්දාම හුඟක් දෙනෙක් ඒ කියන්නේ අපි hair transplants ගැන කතා කළා හුඟක් කට්ටිය ඉන්නවා hair transplants වලට බය කට්ටිය සහ ඒ කියන්නේ ඒ තරමටම තත්ත්වේ worse වෙච්ච නැති කට්ටිය ඉන්නවා ඉතින් ඒ කට්ටියට හුඟක් දෙනෙක් කතා කරන්න කැමති ටොපික් එකක් වෙයි අද දවසේ කතා කරන දේ. ඒකෙදි කරන කතා කරන්න අද දවසේ සම්බන්ධ කරගත්තේ ශේෂ්ත්‍රේ නම් මගේ බොහොම හොඳ සහෝදරයෙක් සහ මේ වැඩේ ගැන කතා කරනකොට එක්ස්පර්ට් කෙනෙක්. ඒක හින්දාමයි අර සහෝදරකමටත් එහා ගිහිල්ලා ඕගොල්ලන්ට වැදගත් කාරණාවක් දෙන්න අවශ්‍ය හින්දාම තමයි සචිනිව කැඳවාගෙන ආවේ. අලුතෙන් හඳුන්වා දීමක් අවශ්‍ය නැහැ. සචිනි ආයන්ද්‍රා අයිබෝන්. අයිබෝන්. හරි වැදගත් අද. ඉස්සර වෙලාම මම තැංකියු කියන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ අපේ වෘත්තීය සම්බන්ධ දේවල්. ඉතින් අද වෙනස් ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් තැංකියු කියන්න ඕනේ මට ආරාධනා කරාට. රයිට්. නෑ අද මේ සචිනිව කැඳවගෙන ආවේම මම දැනගත්ත දේ කියන්නේ සචිනිව පෞද්ගලිකව මම දන්නා කාරණාවටත් එහා ගිහිල්ලා මම දන්නවා කියන්නේ hair loss ගැන hair treatments ගැන හුඟක් වෙලාවට සමාජය දැනුවත් වෙන්න සූදානම්ෙන් ඉන්නවා. ඒක ගැන කතා කරද්දි සචිනි ආයන්ද්‍රට එහා ගිහිල්ලා ස්තාරා බ්‍රෑන්ඩ් එක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා සහ ස්තාරා කියන එක බ්‍රෑන්ඩ් එකක් විදියට සමාජයේ පේන්න තියෙනවා. ඉතින් ඒක අවුරුදු ගාණක් ඒ විදියට තියෙන්න සචිනීට එහා ගිහිල්ලා බිස්නස් එක වෙනුවෙන් හොඳට වැඩ කරලා තියෙනවා සහ ඒ ප්‍රොඩක්ට් එක ගැන සමාජයේ ඇති කරලා තියෙන මේ විශ්වාසයට බොහොමත්ම ස්තුතියි කියන එක ඉස්සෙල්ලාම කියන්න ඕනේ. මොකද අද කාලේ හුඟක් කට්ටිය ප්‍රොඩක්ට්ස් පටන් ගන්නවා කිසිම රෙස්පොන්සිබිලිටි එකක් නැතුව සහ කිසිම වගවීමක් නැතුව සමාජයට. ඒ කියන්නේ තමන් ප්‍රොමෝට් කරන බ්‍රෑන්ඩ් එක මම හුඟක් වෙලාවට ආටිස්ට්ලා දැකලා තියෙනවා. ඒ කියන්නේ තමන් මේක තමන් ඉස්සරහට ප්‍රොජෙක්ට් කරන්නේ මොකද්ද බ්‍රෑන්ඩ් එක ගැන කියන එක ඒගොල්ලන්ට අවබෝධයක් නැතුව තමයි සමාජයට ප්‍රොජෙක්ට් කරන්නේ සහ ඒගොල්ලෝ හුඟක් වෙලාවට කලාකරුවන්ට තියෙන ආදරේ හින්දාම අර සමාජයේ ඉන්න කට්ටියව පිළිගන්න තත්ත්වයන් තියෙනවා. ඒක හින්දාම දන්නේම නැතුව සමාජයේ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා නේද? වැදගත් වැඩිද මම කතා කරන්නේ නේද? රයිට්. නෑ ඒක වැදගත් කාරණාවක්. මොකද අපි ඇත්තටම අපිව ශේත්‍රයේ අපේ රංගන ශේත්‍රය නිසා අපිව ගොඩක් සමාජය අඳුරනවා. ඒත් අපිට වගකීමක් තියෙනවා අපේ තමන්ගේම බ්‍රෑන්ඩ් එක විතරක් නෙමෙයි. අපි වෙන බ්‍රෑන්ඩ් එකක් ප්‍රමෝට් කරත් ඒක වගකීමෙන් යුතුව කරන්න අපි දැනගන්න ඕනේ. මොකද අපි ඒක ප්‍රමෝට් කරන නිසා ගොඩක් අය ඒ ප්‍රොඩක්ට් එක ගිහිල්ලා ගන්නවා. මොකද අපි ගැන තියෙන විශ්වාසෙත්. ඉතින් අපිත් ඒක ගැන රීසර්ච් එකක් කරලා බලන්න ඕනේ මේ ප්‍රොඩක්ට් එක හොඳ එකක්ද මේකට අවශ්‍ය සර්ටිෆිකේට්ස් තියෙනවද? මොකද ඒ බ්‍රෑන්ඩ් එක හරහා වෙන ඒ පුද්ගලයාට මොකක් හරි කරදරයක් වුණොත් ඒකට අපිත් වග කියන්න ඕනේ. ඉතින් ඇත්තටම අපේ ඒ සමාජයේ අපිට ලැබිලා තියෙන විශ්වාසය අපි රැකගන්න එක අපිත් බලා ගන්න ඕනේ. හරි. එතකොට දැන් සචිනි ඒ කියන්නේ hair ගැන කතා කරන්න බෑ සාමාන්‍ය තට්ටේට. ඒ කියන්නේ අපි කතා කරන බ්‍රෑන්ඩ් එකට අපි රිලේටඩ් වෙන්න ඕනේ සහ අපි ඒ ගැන වගකීමක් තියෙනවා වගේම විශ්වාසනීය භාවයක් ඇති වෙන්න ඕනේ. සචිනි කියන්නේ බොහොම හෙල්ති කුණ්ඩයක් තියෙන සහ තමන් හොඳට මේන්ටේන් කරන කෙනෙක්. එතකොට විශේෂයෙන්ම කියන්න තියෙන කාරණාව තමයි සචිනි ඉස්සල්ලාම කියනවා නම් කොහොමද මේ ප්‍රොඩක්ට් එක යූස් කරොත් කොච්චර කාලයක් යනවද hair එක ආයි රීග්‍රූ කරගන්න මොකක්ද තියෙන possibility එක? මෙහෙම කිව්වොත් අපේ සාමාන්‍යයෙන් කොණ්ඩය වැවෙන්න යන කාලයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ අපි ෂේව් කරා කියලා අපි ගෑනු ළමයි අත් කකුල් ෂේව් කරනවා.
පිරිමෑ මුණ ෂේප් කරනවා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් රීග්‍රෝත් එකක් වෙලා අපිට ඇහැට පේන ප්‍රමාණය යන්න සාමාන්‍යයෙන් දවස් 4-5ක් සතියක් විතර යනවා. එතකොට අපි මුළුමනින්ම කෙස් ගහ ගැලවුණොත් අපි වැක්ස් කරා කියමුකෝ කෙස් ගහ ගැලවුණොත් ඒ කෙස් ගහ වැවෙන්න සතියක් දෙකක් විතර යනවා. හරි. සෝ අපේ ක්‍රීම් එකෙන් අපි ඇත්තටම කරන්නේ අපේ කොණ්ඩේ රූට් එක පෝෂණය කරන එක. එතකොට මේක අපේ සම මතු පිටින් එළියට ඇවිල්ලා ඒක ඇහැට පේන තත්වයකට ඇවිල්ලා ඒක චුට්ටක් වැවුනහමනේ අපිට හිතෙන්නේ මේක රිසල්ට් එක ඇවිල්ලා කියලා. ඒ ක්‍රියාවලියට මම කියනවා සති 3ක් 4ක් සති 6ක් වගේ කාලයකදී අපිට හොඳට බලා ගන්න පුළුවන්. ඔව්. මොකද දැන් අපි ඔළුවේ කොණ්ඩේ ඒකයි අපි හැම වෙලාවෙම කියන්නේ කස්ටමර් කෙනෙක් ප්‍රොඩක්ට් එක ගත්ත ගමන් අපි ඉස්සලාම කියන දේ තමයි ගන්න කලින් ෆොටෝ එකක් ගන්න. එතකොට අපිට මොකද සමහර වෙලාවට අපිට මේ හොයාගන්න බෑ කොණ්ඩේ වැවුනද නැද්ද. එතකොට කොණ්ඩේ දිග කෙනෙක් කොණ්ඩේ දික් කරගන්න ගන්නවා නම් අපි හැම වෙලාවෙම කියන කොණ්ඩේ මෙෂර් කරන්න. එතකොට තමයි අපිට මාසයකට පස්සේ මැනලා බලන්න පුළුවන් කොච්චර වැවිලා තියෙනවද. එතකොට කොණ්ඩේ අඩු ප්‍රමාණය කියන්නේ හිතන්නකෝ දැන් පොඩි පැච් එකක් තියෙනවා කොණ්ඩේ නැති. ඒකෙත් අපි කොණ්ඩේ වැවුනොත් අපිට හිස් පැච් එකක් නිසා බලා ගන්න පුළුවන්. ඒ කොණ්ඩේ තියෙන තැනක තව කොණ්ඩේ වැවුනහම ඒක හොයන්න අමාරුයි. සෝ ඒකයි අපි කියන්නේ සති 4ක් සති 6ක් කාලෙක හොඳට ඇස් දෙකට බලා ගන්න පුළුවන්. ඒත් පාවිච්චි කරන කෙනෙක් දන්නවා සති 2කදී විතර Tamanට දැනෙනවා වෙනසක් තියෙනවා. කොණ්ඩේ හැලීම අඩු වෙනවා. එතකොට කොණ්ඩේ හෙල්ති ගතියක් එනවා. බට් ඒක අපි ටෙක්නිකලි මේක මෙහෙම වෙනවා අනිවාර්යයෙන්ම කියලා කියන්නේ. අපි අර ටයිම් පීරියඩ් එක තමයි දෙන්නේ. එතකොට අපි සාමාන්‍ය හොඳ වෙනසක් ඇති කරගන්න සති 4ක් 3ක් ඇතුළතදී ඒ කියන්නේ එතකොට තේරෙනවා අපිට එයා එක මේ කියන්නේ ස්ට්‍රෝං සහ හෙල්ති කියන එක පේන්න ගන්නවා. සහ සජිනි කියන විදිහට අපි කියමුකෝ මේ බෝල්ඩ් එකක් තියෙනවා කියලා කියන්නේ පැච් එකක් තියෙනවා කියලා කියන්නේ මේ හැරියේ රූට්ස් වැඩ කරන්නේ නැහැ කියන එකනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක මෙහෙමයි. ඒක දැන් අපි කියනවා එක ලෙඩක් තියෙනවා ඇලොපීෂියා කියලා. ඒකට මෙහෙම පැච් එකක ඒක අපිට කොහොමද ඇති වෙන්නේ කියලා කවුරුත් හොයාගෙන නැහැ. ඒක ඔටෝ ඉමියුන්. ඒ කියන්නේ අපේ ඇඟින්ම හටගන්නා ප්‍රශ්නයක් නිසා ඒ සෛල කොටසට විතරක් අටැක් කරලා එතන කොණ්ඩේ නැති වෙලා බට් කාලෙන් කාලෙට ඒක වැවෙනවා. ආයෙ නැති වෙලා යනවා. එහෙම කන්ඩිෂන් එකක් තියෙනවා සමහර අයට. සෝ ඒ වගේ අවස්ථාවලදී අපේ ප්‍රොඩක්ට් එක යූස් කරලා කොණ්ඩේ වවා ගන්න පුළුවන්. වවාගත් අයගේ අපි අතරම අපේ පේජ් එකේ දාලා තියෙනවා ෆොටෝස්. ඉතින් ඒකට හේතුවක් නැහැ බට් ඒක වවා ගන්න පුළුවන්. සමහර වෙලාවට ඒක ඇති වෙනවා මුළු ජීවිත කාලෙම හොඳට කොණ්ඩේ තිබිලා. කියන්නේ මං වගේ කෙනෙක් මට ස්කබල එහෙම පැචස් කවදාවත් ඇලොපීෂියා තිබිලා නැහැ. බට් ඒ තත්ත්වය හටගන්න ඉඩ තියෙනවා. එහෙම හටගත්ත අය මම දැකලා තියෙනවා. ඒ කියන්නේ අපේ ශේස්ත්‍රයේම ලස්සන දිග කොණ්ඩ තිබිච්ච අය මට ඇවිල්ලා පෙන්නලා තිනවා මේ සචිනි මේ බලන්න මට පැච් එකක් ඇවිල්ලා කියලා. සෝ සමහර වෙලාවට අපේ ලයිෆ් ස්ටයිල් එක හෝ අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. අපි කන දෙයක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. බට් එහෙම තත්ත්ව හට ගන්නවා. දැන් ඕක සචිනි සමහරලාට කියන්නේ දැන් ඔයගේ රෝගී තත්ත්වයකදී කියන්නේ සමහරලාට රූට් එක තියෙනවා වෙන්න පුළුවන් ඇතුලේ. ඔව්. තියෙනවා සමහරලාට ඒ කාලේදී මොකක් හරි ප්‍රශ්නයක් හින්දා රූට් එක එළියට දාන්න නැති වෙන්න පුළුවන්. ඔව් පුළුවන්. අපි කියමුකෝ දැන් තනිකරම එහා බල්බ් එක මැරිලා කියලා කියන්නේ එහා රූට් එක මැරිලා කියලා කියන්නේ ඩෙඩ් ස්කින් නැත්නම් කියන්නේ බෝල්ඩ් ඒරියාවක් තියෙන කෙනෙක්ට ඔයගේ රෝගී තත්ත්වයක් නෙමෙයි නම්. ඔව්. එහෙම කෙනෙක්ටත් පුළුවන්කමක් තියෙනවද ස්ථාර යූස් කරොත් එහෙම? ඔව්. ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද පිරිමි කෙනෙක්ගේ අවුරුදු මං හිතන්නේ අපි මෙහෙම කියමු. 6ට හිස්ස කෙස් හැලිලා යනවනම් ඒක පටන් ගන්න අවුරුදු 20 දී 22 දී පටන් ගන්න ඉඩ තියෙනවා. එතකොට සමහර වෙලාවට තමන්ගේ ඒ 6 හැටියට අවුරුදු 30 වෙද්දි සම්පූර්ණයෙන් බෝල්ඩ් වෙන්න පුළුවන්. අවුරුදු 40 දී ඒක වෙන්න පුළුවන්. ඒක තමන්ගේ හැටි. තමන්ගේ 6ට කියන්නේ ඒකයි. ඉතින් ඒ ෆොලිකල් එක ඩෙඩ් නම් එතනින් ආයෙ කොණ්ඩයක් වැවෙන්නේ නැහැ. ඒක අපි පිළිගන්න ඕනේ දැන්. බට් ඒක ඩෙඩ් නැතුව කොණ්ඩයක් වැවෙන්නේ නැතුව ටික කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුළත අපි ඒ ෆොලිකල් එකට පෝෂණයක් දුන්නොත් වවා ගන්න පුළුවන්. රයිට්? බට් මෙහෙමයි අපි කියන්නේ. දැන් අපිට ඒ වගේ දහස් ගණන් කස්ටමර්ස්ලා ඉන්නවා කොණ්ඩේ තට්ටේ. බට් ඒගොල්ලන් දින පතා දැන් සාමාන්‍ය කෙනෙක්ට අපි කියන්නේ සතියට 3 වතාවක් පාවිච්චි කරන්න කියලා. ඒ වගේ කෙනෙක්ට අපි කියනවා හැමදාම පාවිච්චි කරන්න. මොකද මේ බ්ලඩ් සර්කියුලේෂන් එකත් එක්ක අපි මසාජ් කරන එකේ
බ්ලඩ් සර්කියුලේෂන් එකත් එක්ක අපි පෝෂණයක් ලබා දුන්නොත් එතනින් කොණ්ඩයක් හටගන්න ඉඩ තියෙනවා. බට් ඒක ඉන්ටෙන්ස්ලි කරන්න ඕනේ දිනපතාම. එතකොට කොණ්ඩේ වවා ගන්න පුළුවන්. ඒත් අර අපේ අවුරුදු 20 දී තිබිච්ච කොණ්ඩේ ආයෙ වවා ගන්න පුළුවන් කියලා අපි කියන්නේ. ඒක කරන්න අමාරුයි. මොකද අපේ සමහර වාකියෝ වගේ බල්බ්ස් ඩෙඩ්. ඒවෙන් කොණ්ඩේ ආයෙ හටගන්නේ නැහැ. බට් හටගන්න බල්බ්සුත් තියෙන. දැන් මම දන්න ඇත්තටම වෛද්‍යවරයෙක් එයා මම හිතන්නේ අවුරුදු 10ක් 15ක් එයාගේ කොණ්ඩේ තිබුණේ නැහැ. එයාගේ මේ කොටර්ස්ම ක්‍රවුන් ඒරියා එකම එයාගේ කොණ්ඩේ තිබුණේ නැහැ. බට් එයා ට්‍රීට්මන්ට් එක පාවිච්චි කළා පොඩ්ඩක් කොණ්ඩේ වවා ගත්තා. බට් අර කම්ප්ලීට් ඔළුව වැහෙන්න කොණ්ඩේ ආවේ නැති වුණාට එයාගේ සාමාන්‍ය තත්ත්වයෙන් කොණ්ඩේ වැවුණා. ඉතින් ඒකත් ලොකු අචීව්මන්ට් එකක්නේ. ඒ වගේ අයට මම කියන්නේ ඒක දිගටම යූස් කරන්න. එතකොට ගොඩාක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. දැන් අපි දිගටම දැන් හිතන්නකෝ අපේ hair follicles මිලියනයක් තියෙනවා. ඒ මිලියනෙන් ලක්ෂ 8ක් තමයි කොණ්ඩේ තියෙන්නේ. අනිත් ඒවා හිස්. අපි දිගටම ප්‍රොඩක්ට් එක යූස් කරොත් ඒ කියන්නේ අපි අපේ ස්කැල්ප් එකට ඒ ට්‍රීට්මන්ට් එක දුන්නොත් අර ඉතුරු ලක්ෂ දෙකිනුත් වවා ගන්න පුළුවන්. ඒතර වොලියුම් එක වැඩි කරගන්න පුළුවන්. අපි ඔය කතා කරේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ෆුලි බූල් නම් නැත්නම් ඒ කියන්නේ කොණ්ඩේ වැවෙන්නෙම නැත්නම් තත්ත්වයක් ගැන තමයි අපි ඔය කතා කරේ. හැබැයි සජිනී ඒ කියන්නේ මම දන්නා විදිහට සහ මම ඒ කියන්නේ ඔය ප්‍රොඩක්ට් එක ගැන බලනකොට මට තේරිච්ච කාරණාව තමයි ඒ කියන්නේ කොණ්ඩයක් මේන්ටේන් කරන කෙනෙක්ට නැත්නම් කොණ්ඩයක් ඩැමේජ් වෙලා තියෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් ඊටාම හොඳ ප්‍රොඩක්ට් එකක් විදිහට මේ කියන්න පුළුවන් ස්තර කියලා කියන්නේ. මොකද hair එකේ health එකට නේද ඉක්මනටම healthy කරගන්න පුළුවන්. අපි මෙහෙමයි. දැන් අපි දන්නේ නැති දෙයක් තමයි අපි හිතන්නේ නැති දෙයක්. සාමාන්‍යයෙන් අපි අවුරුදු 26 27 ඉඳන් තමයි අපේ වයසට යෑමේ process එක පටන් ගන්නෙ. එතකන් අපේ තරුණ අය අවදිය. ඊට පස්සේ අපි වයසට යන පටන් ගත්තාම අපි ඒ කියන්නේ අපේ කොණ්ඩය, අපේ හම, අපේ ඇඟ ඒ ඔක්කොම ඩවුන් හිල්. ඒ කියන්නේ ඩික්ලයිනින් process එකක් තමයි තියෙන්නේ. එතකොට අපි ඒ වෙනුවෙන් දෙයක් කරේ නැත්තම් එක්සැම්පල් එකක් හැටියට ඔයත් දන්නවා මමත් දන්නවා අපි ජිම් එකට ගියොත් හොඳට ඒ විදිහට අවශ්‍ය විදිහට කෑම කෑවොත් අපේ ඇඟ අවුරුදු 20 වගේ කෙනෙක් වගේ වුණත් හදාගන්න පුළුවන්. ඒකට අපි ඒ වෙනුවෙන් ඒ එක්සර්සයිසස් කරන්න ඕනේ. එතකොට අපේ මූණ ගත්තොත් අපි හොඳ මොයිස්චරයිස් එකක් ගෑවොත් අපි ඒක අවුරුදු 20 දිම පටන් අරගෙන දිගටම කරගෙන ආවොත් අපිට මේ හැම අපිට ආරක්ෂා කරගෙන ඒක මේ විදිහටම ප්‍රිසර්ව් කරගන්න පුළුවන් අවුරුදු 50 60 70 වෙනකන් අපිට මේ ස්කින් එක මේ වගේ තියාගන්න පුළුවන්. ඒ වගේ තමයි අපේ කොණ්ඩෙත්. අපි කොණ්ඩෙට අපි ට්‍රීට්මන්ට් එකක් කරොත් අපිට මේ විදිහටම තියාගන්න පුළුවන් අපි මැරෙනකම්. සහ සජිනී ඒ කියන්නේ මම හුඟක් වෙලාවට දැකලා තියෙනවා ඒ කියන්නේ හුඟක් වෙලාවට අද කාලේ මේ hair iron එක use කරන එකත් එක්ක නැත්නම් hair dryers use කරන එකත් එක්ක හුඟක් වෙලාවට කට්ටියගේ කොණ්ඩේ damage වෙනවනේ. ඒ damage වෙච්ච කෙනෙක්ට මේ වගේ product එකක් පාවිච්චි කරනකොට තියෙන වාසිය මොකද්ද? සහ දැන් සමහර කට්ටිය තියෙනවා ඒ කියන්නේ ඒ product එක use කරත් ඒ අතර කාලෙත් එයා ඒ කියන්නේ යාට දිගටම අයන් කරන්නත් අවශ්‍යයි, dry කරන්නත් අවශ්‍යයි. කොහොමද එහෙම වුණොත් එහෙම අයන් කරන එක සහ dry කරන එක නවත්තන්න වෙනවද නැත්නම් ඒ කරන ගමන් මේක පාවිච්චි කරන එකේ වාසියක් තියෙනවද? මෙහෙමයි. අපි කොණ්ඩය ඩැමේජ් කරගත්තොත් ඒ ඩැමේජ් කොණ්ඩය ආයෙ තිබ්බ විදිහට හදාගන්න අමාරුයි. ඒ කියන්නේ හිතන්නකෝ ඩැමේජ් කියලා ඩැමේජ් එකේ අවසානම අවස්ථාව තමයි මේ කොණ්ඩේ මෙතන පැලෙනවා. ඒ තත්ත්වයට ආවොත් ඒ කොණ්ඩේ කපලා දාන්න ඕනේ. ඒක ආයෙ රිකවර් කරන්න බෑ. අපි ඒ තත්ත්වයට අපේ කොණ්ඩේ ගෙනියන්න නැතුව ඉන්න ඕනේ. ඒ කියන්නේ එක්සෙසිව්ලි කොණ්ඩේ අයන් කරන එක සහ කලර් කරොත් කමක් නෑ. කලර් කරලා කොණ්ඩේ ආරක්ෂා කරගන්න ප්‍රොඩක්ට්ස් තියෙනවා. හරිද? ඒ කියන්නේ අපි අයන් කරන මමත් අදත් කොණ්ඩේ මමත් අයන් කරලා ඉන්නේ. බට් මම හීට් ප්‍රොටෙක්ටන්ට් එකක් පාවිච්චි කරනවා. සෝ අපි ඒව කරාට කමක් නැහැ. ඒ එක්ස්ට්‍රීම් කෙමිකල්ස් පාවිච්චි කරනවා අපේ කොණ්ඩේ ස්ට්‍රේටන් කරන්න ගොඩක් දේවල් කරන්න. බට් ඒ ආරක්ෂාව අපි දෙන්න ඕනේ. කියන්නේ ඒ ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ කොණ්ඩේ ප්‍රොටෙක්ට් කරන්න ඕනේ. ඒ වගේම අපේ ප්‍රොඩක්ට් එකකින් කරන්නේ අලුතින් කොණ්ඩේ ඉක්මනට වවලා දෙනවා. ඒ වගේම මේ යට කොටස ඒ ඩැමේජ් එක පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මුළු කොණ්ඩේ අයන් කරනවා. බට් අපි රෑට ස්ථාර ටිකක් අරගෙන ගාලා නිදාගත්තා නම් ඒ අර
කොණ්ඩේ අයන් කරන එකකින් කරන්නේ මේ තියෙන වතුර කොණ්ඩේ තියෙන වතුර ඔක්කොම ටික නැති කරලා දානවනේ. එතකොට අර අපි hair product එක ගාපුවාම මේ අර moisturize එක රඳවලා ආයෙත් ඒකට life එකක් ගෙනල්ලා දෙනවා. but එහෙම කර කර මගේ පෞද්ගලික උපදෙස් තමයි පුළුවන් තරම් අවම විදියට කොණ්ඩේට ඩැමේජ් කරන්න. ගැන අවශ්‍යම වෙලා විතරක් අවශ්‍යම වෙලාවට විතරක් අයන් කරන්න. අනිත් හැම වෙලාවෙම කොණ්ඩේ නිකන් තියන්න තරමට හොඳයි. සහ මේ කියන්නේ ප්‍රායෝගිකව සජිනී කියන්නේ සාමාන්‍යයෙන් වර්ක් කෙනෙක්ට කියන්න පුළුවන් දෙයක් තමයි කියන්නේ අපි වගේ නෙමෙයි සමහර වෙලාවට උගක් වෙලාවට ඔෆිස් යන කෙනෙක්ට කියන්නේ ගෙදරින් යන්නේ උදේ පාන්දර එන්නේ රැය වෙලා ඒ වගේ කෙනෙක් මේ වගේ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්නේ කොයිතරම් ප්‍රැක්ටිකල්ද? ඒක මමත් අත්විඳින ප්‍රොබ්ලම් එකක්. මොකද මමත් උදේට වැඩට ගිහපුවාම මගේ ස්ථාර ඔෆිස් එකට ගිහපුවම මම රෑ 8ට තමයි ගෙදර එන්නේ. ඉතින් අපේ ලයිෆ් ස්ටයිල් එකට හරියන විදිහට අපිට ප්‍රොඩක්ට් එක යූස් කරන්න පුරුදු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක යූස් කරනවා නම් සතියේ දවස් කීයක් පාවිච්චි කරනවද? මම උපදෙස් දෙන්නේ අපි සාමාන්‍ය කොණ්ඩේ සතියට දවස් 3ක් හේදුවොත් ඇති. ඊට වැඩිය හොදනවා නම් ඒක ඕනාට වැඩිය හේදීමක් ඒක හොඳ නෑ කොණ්ඩේට. ඊට වැඩිය හොදන්න ඕනේ නම් ෂැම්පු නැතුව නිකන් වතුරෙන් හොදන්න. පිරිමින්ට ගැහණුන්ට දෙගොල්ලන්ට මම මේ කියන්නේ. මොකද සමහර අය හැමදාම ඔළුව හොදන. ඒක හොඳ නෑ. මොකද අපේ ඔළුවේ තියෙන නැචරල් ඔයිල්ස් ටික අපි අයින් කරලා දාන නිසා. සෝ අපි සතියට දවස් 3 පාරක් නැත්නම් සතියට දවස් 2ක් හේදුවොත් හොඳටම ඇති. ඒ හොදන හැම පාරම එස්තර ගාන්න මිනිත්තු 20කට කලින් මිනිත්තු 15කට කලින් වුණත් ගාලා මිනිත්තු 5ක් මසාජ් කරන්න ඉතාමත්ම වැදගත් ඒක. දැන් මම ඇත්තම කිව්වොත් සමහරවිට මට මිනිත්තු 10යි තියෙන්නේ. මම උදේ 5:00ට නැගිටිනවා දුවනවා මම ජිම් එකට වර්ක්අවුට් කරනවා. ගෙදර ආපුවාම මම යන්න ඕනේ ඔෆිස් එකට. මට මිනිත්තු 10යි තියෙන්නේ ගාලා නිකන් ඉන්න. මම මේ මිනිත්තු 10ටත් ගාලා මසාජ් කරනවා. ඒක ඉතාමත්ම වැදගත්. ඊට පස්සේ දැන් හරි උදේට නාන්න නැති කෙනෙක් නම් මම ඒ ඔය ප්‍රශ්න අපෙන් ගොඩක් අය අහනවා. ඒතර මම කියනවා හරි. ඔයා ගෙදර ගිහිල්ලා නාන්න. දැන් අපි ගෙදර යනවනේ. යන ගමන් ගාන්න. ගාලා ඉක්මනට මිනිත්තු 5ක් මසාජ් කරන්න එච්චරයි. අපි දැන් මසාජ් කරන ස්කල් එක විතරද නැත්නම් ටෝටලි හෑල්? නෑ මුළු ස්කැල්ප් එකම. ඔව් කොණ්ඩේ මෙහෙමයි. කොණ්ඩේ දිග කෙනෙක් නම් කොණ්ඩේ ගොඩාක් ඩ්‍රයි නම් යට කොටස ගාලා තියන්න බට් ඕවර්නයිට් වත් තියන්න ඕනේ. යට කොටස ගානවන. ඒක ගොඩක් අපි කියන්නේ සමහරවිට රැයට ගහලා උදේට නාන අය ඉන්නවා. එහෙමයිට මේ කොණ්ඩේ යට කොටස ගෑවොත් කොණ්ඩේ ඇත්තටම සිල්කි වෙනවා උදේ වෙද්දී. නැත්තම් දැන් මං වගේ කෙනෙක් මගේ කොණ්ඩේ සිල්කි. එතකොට මං කැමති නෑ ඕනාට වැඩිය සිල්කි වෙනවට. සෝ මම මගේ යට කොටස ගන්න නෑ. සිල්කි වෙන නිසා. ඉතින් කොණ්ඩේ ගොරෝසු කෙනෙක්ට යට කොටස ගන්න පුළුවන්. නැත්තම් අපිට ඕනේ කොණ්ඩේ වවා ගන්නනේ. ස්කැල්ප් එකට ගාලා මසාජ් කරොත් හොඳටම ඇති. එච්චරයි වෙන්න ඕනේ. ඕක කියන්නේ තනියම කරගන්න පුළුවන් කාරණාවක්. අනිවාර්යයෙන්ම. හරි. අනිත් කාරණාව තමයි සචිනේ කියන්නේ දැන් හුඟක් වෙලාවට අද කාලේ අපිට තෝරා ගන්න බෑ. ඒ කියන්නේ මම මුණත් ඒ කියන්නේ යාළුකමට එහා ගිහිල්ලා දෙයක් කතා කරනකොට හරි බයෙන් කතා කරන. ඒ කියන්නේ Tamanට ප්‍රොඩක්ට් එක ගැන 100% ෂුවර්ද කියන එකත් එක්ක මොකද අන්තිමට මම බොරුකාරයා වෙනවා. මිනිස්සු ඉස්සරහා මොකක්ද මේ කියන්නේ මොනවද දන්නේ නැති ප්‍රොඩක්ට් එකක් හින්දා. ඔව්. එතකොට සචිනීත් එක්ක කතා කරනකොට හැමතිස්සෙම සචිනී බොහොම විශ්වාසනීය තමයි කතා කරන්නේ තමන්ගේ ප්‍රොඩක්ට් එක ගැන. මම අහපු දේ තමයි මේක මොනවද මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් නැත්නම් මොනවද මේකට ඇතුළත් වෙන්නේ සහ මේක ආයුර්වේදික් ප්‍රොඩක්ට් එකක්ද කියනවලු. නෑ මේක අපි ආයුර්වේදික් හැටියට කැටගරයිස් කරලා නැහැ. ඇත්තම කියනවා මේ ප්‍රොඩක්ට් එක විශේෂත්වය තමයි අපි සාමාන්‍යයෙන් කොණ්ඩේ වවා ගන්න තෙල් වර්ගනේ පාවිච්චි කරලා තියෙන අවුරුදු 10 ගාණක් තිස්සේ. මේක ඉස්සරලාම අපි නිෂ්පාදනය කරපු මාකට් එකේ පළවෙනි වතාවට තියෙන එකම ක්‍රීම් එක. මේක දැන් අපේ මූණේ හෝ ඇඟේ ගන්න බොඩි ක්‍රීම් තියෙන ඒ වගේ බට් ඒක ස්කැල්ප් එකට තමයි හදලා තියෙන්නේ. ඒකට අඩංගු කරලා තියෙනවා key ingredients 6ක්. ඒ තමයි තෙල් වර්ග 6ක්. පොල් තෙල්, ඔලිව් ඔයිල්, කොකනට් ඔයිල්, ජොජොබා ඔයිල්, ටී ට්‍රී ඔයිල් සහ පෙපර්මින්ට් ඔයිල්. එතකොට මේ තෙල් වර්ග 6න්ම කරන්නේ කොණ්ඩේ හොන්දට වවන එක සහ අපේ ස්කැල්ප් එක පෝෂණය කරන එක. ඒ කියන්නේ දැන් හැම සීලම දේවල් ඒකට ස්වාභාවික අමුද්‍රව්‍ය. ස්වාභාවික අමුද්‍රව්‍ය. අනිත් එක මම තව විශේෂ දෙයක් කියන්න ඕනේ. අපි හැම වෙලාවෙම හිතනවා ඕනම පැලෑටියකින්, එළවලුවකින්, පළතුරකින්, කොලකින් ඕන තෙල් වර්ගයක් හදන්න පුළුවන්. ඕනම දෙයකින්. හැම එකෙම තෙල් හදන්න පුළුවන්. බට්
ඒ හැම තෙල් වර්ගයක්ම අපිට හොඳ නෑ. අපි හිතන්නේ මේ මොකක් හරි නමක් කියලා මේක ආයුර්වේද මේක කියපු ගමන් මේක හරි ගුණයි. අරක ගුණයි මේක ගුණයි. මොකද ඒක එහෙම තමයි අපි හිතන්නේ. බට් ඒ හැම තෙල් වර්ගයම අපිට හොඳ නෑ. ඒක මතක තියාගන්න ඕනේ. සමහර වෙලාවට හොඳට වැඩිය ඩැමේජ් එකක් වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ සමහර පැලෑටි හරිම සැරයි. ඒ වගේම අහිත කරයි අපේ හම පිච්චෙනවා. කාලයක් තිස්සේ යද්දි අපේ තට්ටෙම පැහැදිලා යන්න ඉඩ තියෙනවා. සෝ අපි හරිම පරිස්සම් වෙන්න ඕනේ අපි ওই තෙල් වර්ග ඔළුවේ ගාද්දි. ඒ වගේම මේ අපි සමහර තෙල් වර්ග තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ රීසර්ච් කරලා ප්‍රූව් කරලා රීසර්ච්ම තියෙනවා ඒවා ගැන ලක්ෂ ගණන්. ඒ තෙල් වර්ග තමයි පොල් තෙල්, ඔලිව් ඔයිල්, ජොජෝබා ඔයිල්. ඒ වගේ තෙල් ගැන ඕන තරම් රීසර්ච් තියෙනවා. ඒ කියන්නේ ඒවා ගැන ඒ වගේ බෙනිෆිට්ස් දාස් ගාණක් තිස්සේ ස්ටඩීස් තියෙනවා. ඒවෙන් ඔප්පු කරලා තියෙනවා මේ තෙල් වලට ඇත්තටම කොණ්ඩේ වැවෙනවා. මේ තෙල් වලින් ඇත්තටම අපේ හමට හොඳයි. ඒ වගේ තෙල් වර්ග 6ක් තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. සහ සචිනී දැන් හුඟක් වෙලාවට අපි දන්නවනේ ඒක තරුණ ඊයේ සහ මාළුවේ ඉන්න කට්ටියට අමතරව හුඟක් කට්ටිය දරුවන්ටත් කොණ්ඩ ගැන ප්‍රශ්න තියෙන දේවල් තියෙනවා. සහ ඒ දේවල් කියන්නේ කොහොමද ඒ කියන්නේ දරුවෙක්ට උනත් මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන කිසිම හානියක් නැහැ කියලා වට කියන්න පුළුවන්. ඔව්. දැන් ඉස්සර වෙලා මටත් දුවල දෙන්නෙක් ඉන්නවා. ඉස්සර නම් මම ඇත්තටම කැමති වුණේ නැහැ පොඩි දරුවන්ට කිසිම ප්‍රොඩක්ට් එකක් ගන්නවට. ඒ කියන්නේ ක්‍රීම් එකක් වුණත් මං ගන්න කැමති නැහැ. මොකද ගන්න අවශ්‍ය නැහැ. ඒ අපේ ළමයින්ගේ හමවල් එච්චර හරි සියුමැලි. ඒ වගේ කිසිම දෙයක් ගන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි කොණ්ඩේ. නැචරලිම කොණ්ඩේ හරිම ලස්සනයි. බට් මම ඉගෙන ගත්ත දෙයක් තමයි අපි පොඩි කාලේ ඇත්තටම අපි ගොඩාක් ප්‍රොඩක්ට්ස් වලට එක්ස්පෝස් නැහැ. අපිට ඕන බේසික් මම පොඩි කාලේ ෂැම්පු විතරයි ගෑවේ. කන්ඩිෂනර්ත් නැහැ. බට් දැන් අපේ දරුවෝත් ගොඩාක් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා. ෂැම්පු ගන්නවා, කන්ඩිෂනර් ගන්නවා. එතකොට එක එක වර්ගයේ දේවල් ඒගොල්ලන් ගන්නවා. මොකද එක එක ප්‍රොඩක්ට්ස් තියෙන නිසා. එතකොට කොණ්ඩේටත් අපි පොඩි කාලේ වගේ නෙමෙයි ඒගොල්ලන් අපිට වැඩි ෂැම්පු වර්ග, සැර ෂැම්පු වර්ග පාවිච්චි කරනවා. ඒ නිසා මේ ප්‍රොඩක්ට් එකේ තියෙන තෙල් වර්ග 6ක් නිසා අවුරුදු 6 7 8 ඉඳන් උඩ දරුවන්ට සතියට සැරයක් ගෑවොත් ඇති. ඔව්. මොකද සහ අපි අර අනිත් කාරණා තමයි කියන්නේ අපි පොඩි කාලේ කියන්නේ අපි හුඟක් වෙලාට පොල් තෙල් ඔය තැඹිලි තෙල් හැමදේම ඔලුවට දැම්ම දැන් ළමයි එහෙම දැන් ළමයි ඒව දන්නේ නැහැ. කැමතිත් නැහැ. ගන්න කැමතිත් නැහැ. කියන්නේ මොකද ඒගොල්ලෝ වෙනමම සොසයිටි එක තමයි දැන් ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒගොල්ලන්ගේ ඇත්තටම හිසකස් පෝෂණය කරන්න ඕනේ සතියට සැරයක් හරි. මොකද අපිට සමහර වෙලාවට අම්මලා කතා කරලා කියනවා මේ ළඟදී අම්මා කෙනෙක් මට කතා කරා එයාගේ දුවට අවුරුදු 12යි ඔළුවෙන් එකයිලු ඩෑන්ඩ්‍රෆ්. ඉතින් මටම පුදුම හිතුණා එච්චර පොඩි දරුවෙට කොහොමද ඩෑන්ඩ්‍රෆ් හැදෙන්නේ කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න වලට ඒ අපේ දරුවෝ මෝන දෙන්නේ ඒ ඒගොල්ලන් පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් නිසා. ඉතින් ඒ නිසා ඉතාමත්ම වැදගත් පොඩි කාලේ නම් අපි ඇත්තටම අපේ හම අපේ කොණ්ඩය එතකොට අපි ගන්න ආහාරය ඔක්කොම පෝෂණය කරන එක ඉතා වැදගත්. හරි. ඊට අමතරව සචිනී කියනවා නම් ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එක ගැන ඔයාට දෙන්න පුළුවන් දැන් අපි ලබාගෙන තියෙන සර්ටිෆිකේෂන්ස් මොනවද සහ ඔයාට දෙන්න පුළුවන් ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි සම්බන්ධයෙන් තියෙන ගැරන්ටි ඔයාලා මොකක්ද දෙන්න පුළුවන්? ඔව් අපිට තියෙනවා ලංකාවේ NMRA සර්ටිෆිකේට් එක කියන්නේ National Medicines Regulatory Authority එකේ සර්ටිෆිකේට් එක. ඒක තමයි ගන්න තියෙන ඉහළම සර්ටිෆිකේට් එක. ඒ වගේම අපි ඉන්දියාවේ නිෂ්පාදනය කරලා විකුණනවා. ඒතකොට ඉන්දියාවේ FDA සර්ටිෆිකේට් එක Food Drug Administration සර්ටිෆිකේට් එක තියෙනවා. ඉතින් මට ඊට අමතරව මට කියන්න පුළුවන් දේ තමයි සාමාන්‍ය ඕනම ප්‍රොඩක්ට් එකක් හොඳ වෙන්නේ එහි අන්තර්ගත වෙලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මත. ඒ කියන්නේ අපි එක්සැම්පල් එකක් හැටියට අපි කතා කරා පොල් තෙල් ගැන. පොල් තෙල් වල තියෙනවා ග්‍රේඩ් එක 0 පොල් තෙල්ලුත් තියෙනවා ග්‍රේඩ් එක A පොල් තෙල්ලුත් තියෙනවා. එතකොට A ග්‍රේඩ් එකේ පොල් තෙල් එකක් දැම්මොත් අපේ රිසල්ට් එක ඉතාම හොඳයි ඉහළයි. ඉතින් අපි මේ දාලා තියෙන්නේ හොඳම ඉන්ග්‍රීඩියන්ට්ස්. ඒ නිසා තමයි අපේ ප්‍රොඩක්ට් එකේ රිසල්ට්ස් එච්චර 99.9%ම සක්සස් රේට් එකක් තියෙන්නේ. ඉතින් ඒක මම පෞද්ගලිකව ඒක ඉතාමත්ම ස්ට්‍රික්ට්වට බලන දෙයක්. මොකද
මම ලෝකයේ තියෙන ඔක්කොම හොඳම ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා අත්හදා බලපු කෙනෙක්. ඉතින් මම කවදාරි හිතපු දෙයක් තමයි කියන්නේ මම ප්‍රොඩක්ට් එකක් ඉන්ට්‍රොඩියුස් කරොත් ඒක මටත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ලෝකයේ ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳ තත්ත්වයේ තියෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි මේ ප්‍රොඩක්ට් එක හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ක්වොලිටි එක සම්බන්ධව මට දෙන්න පුළුවන් ඉහළම සර්ටිෆිකට් එක මම දෙනවා. ඒ ක්වොලිටි හින්දාම තමයි සචින්ගේ බ්‍රෑන්ඩ් එක අද මම අර කිව්වා වගේම සචින්ට සමානම හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන සහ බොහොම විශ්වාසනීය බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන එක හින්දාමයි සහ හුඟක් කට්ටිය මගෙන් අර අහන කතන්දර තමයි කියලා හුඟක් වෙලාවට හුඟක් කට්ටිය ඉන්නවා හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න බය කට්ටිය සහ මේ හෙයා සම්බන්ධයෙන් බොහොම කන්සර්න්ලි හිතන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටියට මේක මම කියන්නේ ඇත්තටම සචින් හින්දාවත් නෙමෙයි ඔය බ්‍රෑන්ඩ් එකේ තියෙන විශ්වාසනීයභාවය හින්දාම තමයි ප්‍රොඩක්ට් එක ගැන කතා කරනවා කියලා හිතාගත්තේ සහ හුඟක් වෙලාවලට අපි දකිනවා මේ ඔන්ලයින් හුඟක් මේ ඩිලිවරි සිස්ටම්ස් වලට හුඟක් ප්‍රොඩක්ට්ස් විකුණනවා කිසිම අපේ කට්ටියක් දන්නේ නැහැ මොනවද මේ ගන්නේ කියන එක මොනවද මේ විකුණන්නේ කියන එක අපි දන්නේ නැහැ කිසිම අවබෝධයක් නැතුව පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. ඒක හින්දාම තමයි මට දෙන්න පුළුවන් ඔප්ෂන් එක විදියට ස්ථාර බ්‍රෑන්ඩ් එකත් එක්ක නැත්නම් සචිනිත් එක්ක අද කතා කරේ. ඉතින් තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් සචිනිත් එක්ක මෙසේජ් කරන්න පුළුවන් ස්ථාර පේජ් එකට සහ හොට්ලයින් නම්බර්ස් දෙන්න පුළුවන් නම් සචිනී ඔයාලා කන්ටැක්ට් කරනවා නම් ඔයාලා නෙමෙයි ස්ථාරේ කන්ටැක්ට් කරනවා. අපේ හොට්ලයින් එක තමයි 0777 621370. නැත්නම් අපේ ස්ථාර පේජ් එකට යන්න Facebook Instagram පේජ් එකට ගිහලා ඕන වෙලාවක අපිට මෙසේජ් එකක් එවන්න අපි ඒ වෙලාවම රිප්ලයි කරනවා. ඉතින් ඔයා කියපු දෙයට මමත් දෙයක් එකතු කරන්න ඕනේ. ගොඩාක් ඔන්ලයින් බ්‍රෑන්ඩ්ස් තියෙනවා ලංකාවේ සහ ලෝකයේ හැමතැනම. ඉතින් අපි මොන හරි ප්‍රොඩක්ට් එකක් ඕඩර් කරනවා නම් හැම වෙලාවෙම ගිහිල්ලා ඒ ප්‍රොඩක්ට් එක ගැන රිසර්ච් කරන්න. මොනවද තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස්. ඒගොල්ලන්ගේ පේජස් වලට ගියපුවාම අපිට හිතා ගන්න පුළුවන් මේක හොඳ ලෙජිට් පේජ් එකක්ද. මොනවද සර්ටිෆිකට්ස් කියලා බලන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ලංකාවේ ප්‍රොඩක්ට් එකක් නම් NMR සර්ටිෆිකට් එක තියෙන්න ඕනේ. ඉම්පෝර්ට් කරනවා නම් ඒත් NMR තියෙන්න ඕනේ. අපිට ප්‍රොඩක්ට් එකක් ඉම්පෝර්ට් කරන්නවත් බෑ NMR සර්ටිෆිකට් එක නැතුව. ඒවා බලලා ප්‍රොඩක්ට් එක ගන්න කවදාවත් කොච්චර දේවල් කිව්වත් අරයා ගාලා මේක වෙලා තියෙනවා මෙයා ගාලා මේක වෙලා තියෙනවා කියලා විශ්වාස කරන්න එපා. අපිට මොන හරි නරක දෙයක් වුණොත් ඒක හදාගන්න ඔයගලන්ට ලක්ෂ ගණන් වියදම් කරන්න වෙනවා. ඉතින් ඒ තත්ත්වයට යන්න එපා. හොඳට දැන් මං වුණත් ප්‍රොඩක්ට් එකක් ගද්දී මම මේ ළඟදී රීසර්ච් කරා ප්ලාන්ට් බේස් ප්‍රෝටීන් ෂේක් ගැන. ඉතින් මං රීසර්ච් කරලා අන්තිමට මට තේරුණා ඒක හරියන්නේ නැහැ කියලා මං ඒක ගත්තේ නැහැ. ඉතින් ගන්න ගියා නම් ලොකු වියදමක් දරනවා. ඊට පස්සේ ඒකෙන් මොන හරි හානියක් වුණා නම් ඊටත් වැඩි වියදමක්. ඒ වගේ තමන් ගාන දෙයක් වුණත් එහෙම රීසර්ච් කරලා ගන්න. හරි. අපි මේ කතන්දරට අමතරව අපි කියවිච්ච ඇති කාරණා මොනවද සචින්ට කියන්න අවස්ථාවක් තියෙනවද ප්‍රොඩක්ට් එක ගැන සහ දෙන්න ඩීටේල් විදිහට? ඇත්තටම ප්‍රොඩක්ට් එක ගැන ඉන්ට්‍රස්ටඩ් එක්කෙනෙක් කෙනා අපිට මෙසේජ් කරන්න පුළුවන්. අපි විස්තර සම්බන්ධව කියනවා. ඉතින් මට කියන්න තියෙන එකම දේ තමයි අපි දැන් අවුරුදු 4ක් මේ 5 වෙනි අවුරුද්ද. ඉතින් අපේ ප්‍රොඩක්ට් එක ගැන ඉගෙන ගන්න හොඳම දේ තමයි පේජස් වලට ගිහලා අපේ කස්ටමර් රිවිව්ස් කියවන එක. එතකොට ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මගේ එකම ඉන්ටෙන්ෂන් එක හැම කෙනාටම ලස්සන කොණ්ඩයක් වවලා දෙන එක. රයිට්. ඒ හින්දාම තමයි අද ආවිල්ලා කතා කරන්න කියලා සජින්ට ආරාධනා කළේ සහ අර කිව්වා වගේම ප්‍රොඩක්ට් එකේ තියෙන සර්ටිෆිකේෂන්ස් ටික සහ කුච්චර කාලයක් අවුරුදු ගාණක් වැඩ කරලා තියෙනවද සහ ඒ වැඩ කරලා තියෙන ක්ලයන්ට්ස්ලාගෙන් තියෙන මොනවද රිවිව්ස් කියන එක මේ හැමදේම ඉතාමත් වටිනවා. බොහොම ආදරණීයව කියන්නේ තමන් විශේෂයෙන්ම තමන්ගේ ශරීරයට මොකක් හරි දෙයක් පාවිච්චි කරනකොට බොහොම වගකීමක් ඇතුව තමන්ට හෝ තමන්ගේ පවුල කෙනෙක්ට පාවිච්චි කරන්න කියන එක තමයි එකම ඉල්ලීම. ඉතින් ඒකට කරන්න පුළුවන් දැනුවත් කිරීමක් විදිහට තමයි මේ වගේ බ්‍රෑන්ඩ් එකක් ගෙනල්ලා නැත්තම් මේ වගේ වැඩේ ගැන දන්න කෙනෙක්ව ගෙනල්ලා කතා කරන්න හේතුවත් ඕකම තමයි. සචිනී thank you so much. සහ මේ බොහොම වැදගත් විදිහට මේ කාලේ ගත කරාට බොහොමත්ම ස්තුතියි. Okay so thank you ඔයාට. මොකද ඔයා ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තාම මාව මතක් වෙලා මගේ බ්‍රෑන්ඩ් එක මතක් වෙලා ඔව් නේ මතක් වුණා බ්‍රෑන්ඩ් එක මතක් වුණා. මොකද ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් වලින් බ්‍රෑන්ඩ්ස් ප්‍රොමෝට් කරන්න දෙන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ කාලෙක ඔයා යාළුවෙක් හැටියට ඒ අපිට කරන උදව්ව ගැන ගොඩක් අප්‍රීෂিয়েට් කරනවා. thank you very much. ඔයාගෙත් ඔක්කොම ඉදිරි වැඩ කටයුතු දියුණු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. thank you සචිනී. බොහොමත්ම ස්තුතියි. ජය වේවා. ජය වේවා.